ආයුබෝවන් තෙරුවන් සරණයි. මම කලින් වීඩියෝ එකක් ගෙනාවා අපි කොහොමද සිහියටපත් වෙන්නේ කියලා. ඉතින් අද මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ සිහිය වැඩෙනවත් එක්කම අපි දිගින් දිගටම පුරුදු කළ යුතු ගුණාංග ගැන. හොඳට මතක තියාගන්න කෙලෙස් අඳුනගෙන සිත තේරුම් ගන්න ගමන් සතුටින් ඉන්න මානසිකත්වයකට තමයි මේ නිවන ඇදෙන පරිසරය සකස් වෙන්නේ. ඉතින් කාලයත් එක්ක සිහිය පුරුදු කරනකොට තමන්ගෙම වැරදි තමන්ට පේන්න ගන්නවා. සමහර විට තමන් කරපු දේවල් ගැන තමන්ටම ලැජ්ජ හිතෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සමාජයෙන් ඈත් වෙන්න හිතෙනවා. තනි වෙන්න හිතෙනවා. මෙන්න මේක තමයි නිවන කියන මාර්ගයට පත් වෙනකොට සුදුසුම අවධිය. මේක මගහැර ගන්න නැතුව හොඳට අහගන්න. මේ වෙලාවට හිතෙනවා තමන්ගෙම වැරදි පේනකොට ඒ කියන්නේ ඒවට ලැජ්ජ හිතෙනකොට ඒ වෙලාවට හිතෙනවා මේ සිහියෙන් ඉන්නවා කියන එක මඩමල වදයක් කියලා. මේක මේ ඇයි දැන් තමන්ටම තමන් ගැන ලැජ්ජ හිතෙනවනේ. කරපු වැරදි ගැන. වෙච්ච අඩුපාඩු කාට හරි අඩුපාඩුවක් වුණා නම් එතකොට මේක කරන්න බෑ කියලාමයි හිතෙන්නේ. මොකද දැන් අපි යන්නේ අනිත් පැත්තට යන්න හදන්නේ. දැන් අපිට පුරුදු කොහොමද? පුරුදු සංසාරේ ගමන් කළා. සංසාරේ ගමන් කළා තමයි අපිට පුරුදු. ඉතින් මෙන්න මේ වෙලාවේ ඔයා මේක අතහරින්න එපා. සිහියටපත් වෙන්න පළවෙනි කාල වකවානුව මෙහෙම හිතෙනවාමයි කෙනෙක්ට. ඒ දැන් පුරුදු නෑනේ මේක. පුරුදු නෑ. ඉතින් ඔයා දිගින් දිගට මොහොම ඕක පටන් ගන්නකොට සිහියටපත් වෙනකොට ඔයාගේ අඩුපාඩු පේන්න ගන්නවා පිට අයගේ අඩුපාඩු වලට වැඩිය. ඔයා මෙච්චර කාල දැක්කේ අනිත් අයගේ අඩුපාඩු. අරයා මට මේක කරේ නෑ, මෙයා මට මේක කරේ නෑ කියලා. නමුත් දැන් ඔයාට ඔයාගේ අඩුපාඩු පේන්න ගන්නවා. ඒවා පේන්න ගන්නකොට ඒ අඩුපාඩු ඔයාට වගේම අනුන්ටත් නොකරන්න නොවෙන්න වග බලා ගන්න ඕනේ. ඊට පස්සේ තව දෙයක් තමයි අනුන්ගේ ಗುಣ දකින්න පුරුදු වෙන්න. මොකද්ද කියන්නේ? අනුන්ගේ ಗುಣ. කොහොමද අනුන්ගේ ಗುಣ දකින්නේ? කෙනෙක් ඔයාට හොඳ දෙයක් කරලා තියෙන්න පුළුවන්. ඒකේ නම ඔයාට වැරදි කරලා තියෙන්න පුළුවන්. හැබැයි අපි එයාගේ දේවල් වැරදි හරි අපිට කරපු දේවල් හරි මතක තියාගන්න ඕනේ. එයාගෙන් පලි ගන්න එයාට රිද්දන්න නෙවෙයි. අපි ආය ඒ தത്വෙට නොයැටෙන කෙනෙක් වෙන්න. ඒ කියන්නේ ඔයාට කවුරු හරි වැරද්දක් කරා නම් ඔයා ඒ වැරද්ද එයාගෙන් ආය වෙන විදිහට දේවල් එහෙම සිද්ධ කරගන්න ඕනේ නැහැ. ඒ වැරද්ද ආය ඔයාට නොවෙන්න ඔයා වග බලා ගන්න. අනික දැන් ඔයා හිතන්න ඔයත් එක කාලයත් එක්ක ඔයත් එක රණ්ඩු වෙන කෙනෙක් ඉන්නවා. රණ්ඩු වෙන ඔයාට සෙට් වෙන්නේ නැති හරියන්නේ නැති මිනිස්සෙක් ඉන්නවා. එයාට කවදා හරි පන්සලකට දානයක් දෙන්න, සාංගික දානයක් දෙන්න එයාට ඔන්න මතක් වෙනවා. ඔයා දකිනවා ඒක එයා අරන් යනවා. පූජා කරනවා ඒ හැමදේම දකිනවා. ඔයා ගෙදර ඇවිල්ලා කියනවා නම් අර මනුස්සයා නම් දාන දීලා වැඩක් නැහැ. කොහේ යයිද දන්නේ මෙන්න මෙහෙමයි. අර එහෙමයි. මෙයාගේ ගතිගුණ මෙහෙමයි. එහෙම කිය. ඔයා ඉන්නවා නම් ඔයායි දැකලා තියෙන්නේ මොකද්ද? එයාගේ අගුණ දැකලා තියෙන්නේ. අද සමාජයේ වැඩිපුරම තියෙන දේ. කෙනෙක්ගේ අගුණ දකින එක. ඇයි ඔයාට බැරි වුනේ එවලේ එයාගේ ගුණේ දකින්න. ගුණේ දකින්නේ ඒ දැන් අපේ හිත කියන එක හිත මේ හැදි බිදි යන හිත පරම්පරාවක් තමයි අපි මේ හිතේ ඇති වෙන්නේ. දැන් ඔයාට මේ වෙලාවේ කන්න හිතෙනවා. ඊළඟට වෙන කොහේ හරි යන්න හිතෙනවා. නේද? ඒ විදිහට පෙලකුලාට තරහ. පෙලකුලාට හරි කරුණාවයි. හරි මෛත්‍රිය. නේද? එහෙම හැදි බිදි යන හිත පරම්පරාවක් තමයි අපේ හිතේ ඇති වෙන්නේ. ඉතින් අර මනුස්සයාටත් මොකද්ද වෙලා තියෙන්නේ? ඒකමයි වෙලා තියෙන්නේ නේද? ඒකමයි වෙලා තියෙන්නේ. එයාට ඔයත් එක්ක ඒ කාලයක් ඒ විදිහට හිටියට එයාට දැන් හිතලා තියෙනවා සාංගික දානයක් දෙන්න. ඉතින් ඒක කුසලයක්. ඔයාට ඒකෙන් සතුටු වෙන්න පුළුවන්. ඔයාට එයාගේ ගුණය දකින්න පුළුවන්. ඒ ගුණය දකින්න පුරුදු වෙන්න. ඒ ගුණය දැක්කහම දන්නේම නැතුව ඒ පින ඔයාටත් අනුමෝදන් වෙනවා.
සහ ඔයාගේ හිත පහන් හැඟීමක් තමයි ඇති කරගන්නේ. මං කලිනුත් කිව්වනේ. නිවන ඇදෙන්නේ කෙලෙස් තේරුම් ගන්න ගමන්, තමන්ගේ හිතේ ඇති වෙන දේවල් තේරුම් ගන්න ගමන්, පහන් හිතක් ඇති කරගන්න ගමන් යන සිහිය කියන එක වැඩෙන හිතකට තමයි මේ නිවන කියන පරිසරය සකස් වෙන්නේ. ඉතින් ඔය ආර්යගේ අගුණ දකින්න පටන් ගත්තාම ඔයාගේ නිවනට මොකද වෙන්නේ? නිවන වැහෙනවා. නිවන වැහෙනවා. ඉතින් ඔයා හැම කෙනාගේම එහෙමයි. හැම මිනිස්සෙක්ගෙම ಗುಣ තියෙනවා. ಗುಣ දකින්න පුරුදු වෙන්න. එතකොට ඔයාගේ අගුණයක් තිබ්බත් ඒක මිනිස්සු දකින්න එකක් නෑ. ඒක ඔයාටම තේරිලා ඔයාටම හදාගන්න පුළුවන් වෙයි. මොකද දැන් අපි සිහියත් එක්කනේ මේ ගමනේ යන්නේ. නේද? සිහිය තමයි මේ නිවනට තියෙන මුල්ගල. අපි ඒකෙන් තමයි පටන් ගන්න ඕනේ. ඒකටපත් වුණාම අපේ වැරදි පේනවත් එක්කම අපි අනිත් මිනිස්සුන්ගේ ಗುಣ දකින්න පුරුදු වෙනවා. ඉතින් අපේ ගති ගුණත් නිකම්ම හැදෙනවා. නේද? ඊළඟ එක තමයි ඉවසීම. ඉවසීම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඉවසීම කියන්නේ ලොකු තපසක් කියලා. තපසක්. ඉවසීම කියන්නේ මේ දැන් අසාධාරණය අනුමත කරන එක නෙමෙයි. අසාධාරණයට අපි නැගී ඉන්න ඕනේ නේද? අපි මධ්‍යම ප්‍රතිපදාවේ කියන්නේ අපි මධ්‍යස්ත වෙන්න ඕනේ. හැමදේම දෙපැත්තක් තියෙනවා බව අපි දැනගන්න ඕනේ. ඒ අනුව මැද මාර්ගය අපි ගමන් කරන්න ඕනේ. ඉතින් ඉවසීම කියන එක ඒක අපේ හිතේ ඇතුලේ ගින්නක් දාගන්නේ නැති එක. අපි තේරුම් ගන්න ඕනේ මේ මොකද්ද දැන් වෙන්නේ කියන එක. ඒකෙන් අපේ ඉවසීම වැඩෙනවා. ඉවසීම ප්‍රගුණ කරන කෙනා නිවනට ගොඩක් සමීපයි. මොකද අපි සිහියෙන්නේ දේ කරන්නේ. ඊළඟට තමයි අපි සරල ජීවිතය. අපි තියෙන දේවල් ගැන සතුටු වෙන්න පුරුදු වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා තියෙන දේවල් ගැන සතුටු වෙන්න කියලා. අරක නෑ මේක නෑ කිය තැවෙන්න නෙවෙයි. මේක අරයට තියෙනවා මට නෑ. සංසන්දනය. ඒ සම්පූර්ණ මේවා නවත්තලා දාන්න ඒවා තේරුම් ගන්න. නවත්තන්න බෑ. ඒවා තේරුම් ගන්නකොට අපේ හිතින් ඒවා නිකම්ම නැති වෙලා යනවා. ඉතින් ඔයා බලන්න ඔයාගේ ගෙදර ඔයාට තියෙන්නේ අත්‍යවශ්‍යම දේවල්ද කියලා ඔයා හිතලා බලන්න. හිතේ තිබ්බ පීඩාවට හිතට ආපු දේවල් පුරවගත්ත අරුම පුදුම නැවතුම්පලක් කියන්න උනත් පුළුවන් අපිට නේද? අපිට අත්‍යවශ්‍යම දේවල් විතරයි අපි ගන්න ඕනේ. අපි අනවශ්‍ය දේවල් පුරවගෙන සංසාර ගමනේ කොච්චරනම් අපි අනවශ්‍ය දේවල් පුරවගෙන ජීවත් වෙන්නේ නැද්ද? නේද? ඒවට යටත් වෙලා දැන් බලන්න පොඩි කෙනෙක් සෙල්ලම් බඩුවක් ගත්තාම ඒ සෙල්ලම් බඩුව ඉල්ලන කාන් වද දෙනවා. ඒක ගත්තට පස්සෙත් දවසයි දෙකයි ඊට පස්සේ ඒක අයින් කළා දානවා. එයා පීඩාවෙන් නිදහස් වෙලා. පීඩාවෙන් නිදහස් වුණාම එයාට ඒ සෙල්ලම් බඩුව ඕනේ නැහැ. අර සෙල්ලම් බඩුව අතේ තියෙනකන් මේ මුල් දවස් ටිකේ හරි පීඩාවයි. බලන්න අපි කඩෙන් කුඩයක් ගත්තාම නේද? කුඩේට පළවෙනි සතියේ පළවෙනි දවස් ටිකේ හරි ආදරේ. මේ පීඩාව මේ යන්නේ ඒක තේරුම් ගන්න. තේරුණාද? ඒ වගේ ඉතින් ඔයා බලන්න ඔයාගේ ගෙදර තියෙන ඔයාට ඇත්තටම අත්‍යවශ්‍ය දේවල්ද කියලා. ඊළඟ එක තමයි හැම දෙයකම හොඳ පැත්ත දකින්න පුරුදු වෙන්න. ඕනම දෙයක නරක පැත්තක් තියෙනවා තමයි. නමුත් අද සමාජයේ ගොඩක් ඉන්නේ හැම දෙයකම නරක පැත්ත විතරක් දකින මිනිස්සු. හැම දෙයකම හොඳ දේ දකින්න පුරුදු වෙන්න. මොකක් හරි ප්‍රශ්නයක් වුණාම උනත් ඇයි මෙහෙම වුනේ? ඇයි මට එයා එහෙම කරේ? මේ මටමයි මෙහෙම වෙන්නේ කියලා හිතන්නේ නැතුව ඔයා සිහියටපත් වෙලා ඔයාගෙන් අහලා බලන්න මට මේකෙන් මොකද්ද ගන්න පුළුවන් ජීවිතේට? මම මෙතන මේ විදිහට හැසිරුණ එක හරිද? අන්න එහෙම හිතලා ඒක ඔයාගේ ළඟින් ඔයාගේ තැනින් ඔයා එක විසඳ ගන්න. ඒ වගේම තමයි සතුටු සිතින් ජීවත් වෙන්න පුරුදු වෙන්න. සතුටු සිතින් අපි දෙයක් දිහා බලලා සතුටු වෙන්න පුළුවන් අපිට. ලේනෙක් බත් ටිකක් කනවා දැකලා අපිට සතුටු වෙන්න බැයිද? අපිට පුළුවන්. අපිට හරි සතුටු වෙන්න පුළුවන්. ඒක සතුටු වෙන කෙනා දන්නවා ඒකේ තියෙන සතුට. ඒ වගේ වෙන කෙනෙක් දිහා දැකලා උනත් අපිට සතුටු වෙන්න පුළුවන්. මම කලින් කිව්වනේ නිවන ඇදෙන්නේ
සිහියත් එක්ක කෙලෙස් තේරුම් අරන් යන පහන් වූ සිතකට තමයි නිවන කියන පරිසරය සකස් වෙන්නේ. ඒවා තේරුම් ගන්න ඕනේ. මට මේ ඇති වෙන්නේ මේක. හැබැයි ඔයාට සතුට ඇති වෙන එකත් ඔයා දැනගන්න ඕනේ. සතුටත් ඇති වෙන්න කියලාත් ඔයා දැනගන්න ඕනේ. තේරුණාද? එතකොට නිකන් මධ්‍යස්ථ භාවයක් ඇති වෙනවා. දුක තේරුම් ගන්නවා සහ සතුටත් තේරුම් ගන්නවා. මේ ඉස්සරහට කියා දෙනවා මම මේ පින පව කියන එකත් අයිති වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ කුසලය අකුසලය තමයි මේ බුද්ධ දර්ශනයේ තියෙන්නේ. පින පව කියන එකත් කෙලෙස් ගණයට තමයි බොහෝ දුරට වැටෙන්නේ. ඒක මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඉතින් ඒකයි කියන්නේ සිත සතුටු වෙන එකත් අසතුටු වෙන එකත් දුක සැපේ හැමදේම ගැන සිහියටපත් වෙන්න. නිවන කියන්නේ හදිස්සියෙන් ලැබෙන දෙයක් නෙවෙයි. ඒකට තව ඉස්සරහට යන්න ඕනේ. හැබැයි අපි ඉස්සරහට යනවා නම් මේ දේවල් අපි හදා ගන්න ඕනේ. මුල්ගල තියාගෙන යන්න ඕනේ. අපි ගයක් හදන්න පටන් ගත්තත් එහෙමනේ නේද? අපි දෙයක් මොනවා කරන්න පටන් ගත්තත් අපි මුල ආරම්භයක් තියෙනවනේ. මේක පටන් ගන්න මේ විදිහට පටන් ගමු අපි. මේක තමයි සරල ජීවිතේට මම දැන් මේවා ඔයගලන්ට පැහැදිලි කරලා තියෙන්නේ හරිම පහසු විදිහට තේරෙන විදිහට කිසිම බර වචනයක් නැතුව ඕනිම කෙනෙක් තේරුම් ගන්න පුළුවන් විදිහට මම මේක පැහැදිලි කරේ. ඉතින් අපිට ගතිගුණ හදාගන්න පුළුවන් ලේසිම විදිහ මම අර මුල් වීඩියෝ එකේ ඔයගලන්ට කිව්වා වගේ සිහියටපත් වෙන්න. එතකොට අපි අපේ ගතිගුණ ටික අපිට නිකම්ම හදාගන්න පුළුවන්. මොකද අපි නිතර ඉන්නේ සිහියෙන්නේ. මුලදී කිව්වා වගේ සිහියට එනකොට මේක හරි අමාරු දෙයක්. අනේ රෙද්ද තේරුමක් නැහැ. අන්න එහෙම හිතෙනවා. එහෙම හිතෙන්න පුළුවන්. ඉතින් ඒක එතනින් අතාරිනවද නැද්ද? ඒ සුවය විඳිමින් ඉස්සරහට යනවද නැද්ද කියන එක තීරණය තියෙන ඔයාගේ අතේ. මොකද මේක වඩන්න දැනෙන සුවය පුදුමාකාරයි. ඒක හරිම පුදුමාකාරයි. ඒක ඔබ විඳින්නම ඕනි. ඉතින් ගතිගුණ හදාගන්න නම් මුලින්ම සිහියටපත් වෙලා මේ දේට ප්‍රායෝගික වෙන්න. මේක කරන්නම ඕනි. මේ පණ ඇහුවට, දේශනා ඇහුවට, ඒක ඉවලේ අහලා ගෙදර ආවට ෆෝන් එකෙන් වීඩියෝ එකක් බලලා ඒක ඉවලට කරාට මේ පොඩි සැනසීමක් වෙනුවෙන් එහෙම වැඩක් නැහැ. එහෙම නිවන් දකින්න කොහේවත් කියලා නැහැ. එහෙම නිවන් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේත් කියලා තියෙන්නේ මේ දේශනා කරන දේවල් අපේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගන්න කියලා. මම ඉස්සරහට තවත් වීඩියෝ ගේනවා අර කිව්වා වගේ පින පව කියන්නේ මොකද්ද කියන එක සහ තව කියනවා මේක අර මම කියලා කෙනෙක් නැහැ කියන එක අපේ හිතේ හැදි යන හිත පරම්පරාවක් තියෙන කියලා මම ඕගොල්ලන්ට විස්තර කරානේ. ඒක තවත් විස්තර විදිහට මම සරල විදිහට ඕගොල්ලන්ට අරන් එනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ සිහියටපත් වෙනකොට අපේ මේ ගතිගුණ දන්නේම නැතුව ඔප්නැන් වෙනවා. ඒක ඔයා අදින්ම පටන් ගන්න. ඔයා බැලුවේ නැත්නම් මගේ පළවෙනි වීඩියෝ එක බලන්න. මේක ඔයාට හිතෙන ඒ කියන්නේ ප්‍රඥාව කියන එක තමයි මෙතන ඒ කියන්නේ හොඳ බීජයක් වගේ තියෙන ප්‍රඥාව. අපේ ප්‍රඥාව වැඩෙන්න නම් සිහිය තියෙන්න ඕනේ. සිහිය. ඒවත් එක්ක මේ ගතිගුණ කියන දේවල් තමන්ගේ වැරදි අඩුපාඩු පේනකොට ඒව හදාගන්න අපිට තේරෙනවා. අපි එවලේ මේකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේක පස්සට දාලා බෑ. මොකද අපි අපේ මරණය කියන එක කවදා කොයි මොහොතේ කොයි විදිහට වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපි ගතිගුණ නිවන් දකින්න කලින් ගොඩක් අය බලන්නේ ඔක්කොටම කලින් හිතේ තරහව කේන්තිය හැමදේම තියාගෙන නේද? එහෙම ප්‍රායෝගික වෙලා තේරුමක් නෑ. අපි ඒව තේරුම් ගන්න ගමන් තමයි සිහියට එළඹෙන ගමන් තමයි අපි ඒව හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක අතරමඟ නතර කරන්න වෙන්නේ. ඉතින් එහෙනම් මේක කරන්න, මේක පටන් ගන්න. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඌමනාව තියෙන ඕන කෙනෙක්ට මේක පුළුවන්. මේක ඕනෑම කෙනෙක්ට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය
කුසලය වඩන්න, සිහිය වඩන්න. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.